ටෙකපු කියන ලේක් ඇයි බොරු කියන්නේ කියන්නේ දැන් අපි දන්නෙත් නැහැ බෝඩ් එකක් ගහලා අපච්චි තාම හොයනවා කොසුම මේ මෙතන පිටේ ඇවිල්ලා නෑ තාම නෑ නිල් පාට අපච්චි කොහෙද යන්නේ ඉස්ලාම අපි ඔක්ලන්ඩ් වලට ආවා. ඔක්ලන්ඩ් වලින් ඊට පස්සේ ක්‍රයිස්ට්චර්ච් වලට ආවා. ක්‍රයිස්ට්චර්ච් වලින් ඉඳන් කිලෝමීටර 225ක් විතර දුරින් තමයි මේ ලස්සන ටෙකපෝ කියන ලේක් එක තියෙන්නේ. ඊට පස්සේ අපි ක්‍රයිස්ට්චර්ච් වලින් ඉඳන් උදේ පාන්දර කීයටද උදේ පාන්දර මැදදී 6:00 විතර ගෙදරින් ආවේ. එනකොට මැග් අර ෆාම් ෂොප් එකකින් බ්‍රෙක්ෆාස්ට් එකේම අරගෙන හරියටම 10 වගේ වෙනකොට ටෙකපෝ ලේක් එක ළඟට ආවා. හරි ලස්සනයි. එම ගල්ලත් මෙතන කියලා නිව්සීලන්ඩ් ඇවිල්ලා ටෙකපෝ ලේක් එක බලන්න ආවා. අර ඈතින් පේන්නේ ටෙකපෝ ලේක් එක ළඟ තියෙන චර්ච් එක. ටෙකපෝ ලේක් එක හරි ලස්සනයි. මෙතන තියෙන මේ පාලම හදලා තියෙන ටෙකපෝ ලේක් එකට උඩින් අනෙක් පැත්තට යන හරි ලස්සනයි. මේක හදලා තියෙන්නේ 2015. අර ඈතින් පේන්නේ පරණ ලේකේ පරණ පාලමේ තිබුණ කණු ටික තමයි. ඒක තාමත් එහෙමම තියෙනවා. අනේ හරි ලස්සනයි. හිම වැටෙන දවස්වල આવුත් මීටත් වඩා ලස්සන ඇති කියලා හිතනවා. බලමු අපිට එන්න හම්බ වෙයිද කියලා ඉස්සරහ.